අන්න අර මාළි පැකට් එකක් තිබ්බ කන්න. අනේ මාළි කන්න පුළුවන්ද අප්පා? ඔයා ඔය දන්න වැඩි කාලේ ටිකක් දාලා මොන හරි අරන් දෙන්න. අනේ චූටි මට අමාරුයි අප්පා. අනේ පුදුම වදයක් තියෙන්නේ. හෙලෝ ළමයි. අද අපි මෙන්න මේ මාළි පැකට් එකෙන් රසම රස ඩෙසර්ට් එකක් හදාගන්න තමයි යන්නේ. ළමයි මේ මාළි පැකට් එක කඩා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ළමයි මෙන්න මේ විදිහට භාජනයකට ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් දාගන්න. ආයි මෙන්න මේ විදිහට බටර් පොඩ්ඩකුයි අයිසින් ෂුගර් පොඩ්ඩකුයි වැනිලා පොඩ්ඩකුයි දාලා චොක්ලට් අයිසින් එකක් හදාගන්න. චොක්ලට් අයිසින් හදන්නේ කොකෝ පවුඩර් නැතුව? අමුතුකුණානේ. ළමයි ඊට පස්සේ මෙන්න මේ විදිහට මාරියක මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ පොඟවගෙන මෙන්න මේ විදිහට අපි හදාගත්ත අයිසින් එක මේ මාරිය එකේ මෙන් පැත්තේ ගා ගන්න. ඒ විදිහට මේ මාරි පැකට් එකම පොඟව මේ විදිහට තියාගෙන තට්ටුවට තියාගෙන ගන්න මෙන්න මෙහෙම. අනේ එකක් දෙනවකෝ. අනේ බෑ හදපුවම ගන්න. ළමයි මෙහෙම ගාගත්ත මාරි මේ මාරි පැකට් එක ඇතුලෙන්ම ආයි මෙන්න මේ විදිහට ලස්සනට වතුර ගන්න. ඉවරයි. මේක අපි දැන් මේක හයි වෙනකන් ෆ්‍රීසර් එකේ තියාගමු. මේ බලන්න දැන් මේක මේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක මෙහෙමම මේ කවරෙන් එළියට අරගෙන ඊට පස්සේ ළමයි ඔයාලට මේ කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේ කපා ගන්නවා. කැපෙන්නේ නැති ඒ වගේ කපනවා. කැපුණා? ඈ? කැපුණා? ළමයි මට මේ චොක්ලට් එකට පොඩ්ඩක් ෆ්‍රෙෂ් මිල්ක් වැඩි වුණා. ඒකයි මේ පොඩ්ඩක් දියාරු ගතිය වැඩි. ඔයාලා ඒකට මෙච්චර ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන පොඩ්ඩක් දාගෙන අර උකු ගතියට ක්‍රීම් එක වගේ වෙන්න හදාගන්න.